තෙරුවන් සරණයි. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් ජීවිතයේ යහපත් මඟකට යොමු කර ගැනීමට කැමැති ඔබ සැම සද්ධර්ම යාත්‍රාවන අප විසින් ඉදිරිපත් කරන ලබන අනුශාසනා ධර්ම සාකච්ඡාමය වැඩසටහනට ඉතා ගෞරවයෙන් හා ආදරයෙන් පිළිගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුලින් සිත පහන් කර ගැනීමෙන් මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව පෙරටු කරගත් සදාචාරාත්මක ජීවිතයක් ගොඩනගා ගැනීමට මෙම වැඩසටහන ඔබට මහඟු අවස්ථාවක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මෙහි වැඩ සිටින ආර්ය ප්‍රතිපදා සෙනසුනෙහි නිර්මාතෘ අභිධර්මාචාර්ය ශාස්ත්‍රපති නම කියන්න අවසරයි පින්වත් ලෝණම පියදස්සී ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඳ නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි ස්වාමින් වහන්සේ. අද දිනට වැඩසටහනේ පළමු ප්‍රශ්නය වෙත අප යොමු. අපගේ බුදුරජාණන් වහන්සේ අසම සමයයි හඳුන්වනු ලබනවා. ස්වාමින් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ එසේ අසම සමයයි හඳුන්වනු ලබන්නේ ඇයිද යන්න පහදා දෙන්න. තෙරුවන් සරණයි හැම දිනාටම. බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ තුන් ලෝකයටම අග්‍රගණ්‍ය ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන වචන තාම විශාල ප්‍රමාණයක් තියෙනවා. මහා කාරුණිකයි කියනවා. නේද? බුදුරජාණන් වහන්සේ කියලා කියනවා අපි. බුදු පියාණන් වහන්සේ කියලා කියනවා. බුදු මෑණියන් වහන්සේ කියලා කියනවා. එතකොට සර්වඥතා ඥානය ලබාගත් නිසා බුදුරජාණන් වහන්සේට ඒ නම් වලින් හඳුන්වනවා. මේ විදිහට නොයෙක් නම් වලින් හඳුන්වනවා. එතකොට මෙතන විමසුවේ මොකද්ද බුදුරජාණන් වහන්සේට හඳුන්වනවා කියලා අසම සමයි කියලා. දැන් අපි ඒක අහලා තිබෙනවා වන්දනා කරනකොට බුදු ගුණ සජ්ජායනා කරනකොට පොතපත තුල උනත් සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේට ආමන්ත්‍රණය කරනව නැත්නම් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා බුදුරජාණන් වහන්සේ අසම සම වූසේක නේද? බුදුරජාණන් වහන්සේ අසම සමවනසේක. ওই විදිහට බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. මෙතනදී මේ අසම සම කියන මේ වචනය අසම කියන්නේ එකක්, සම කියන්නේ එකක්. දැන් අපි ලෝකයා ගත්තොත් ලෝකයා කියලා කියන්නේ මේ කාමයට වසඟ වෙච්ච කාමයම මුල් කරගෙන ඉන්න මේ සත්වයින් ඉන්නවා කාම භූමියේ. ඊළඟට තමයි ධ්‍යාන උපදවාගත්තු සත්වයෝ ඉන්නවා රූපාවචර භූමිය, අරූපාවචර භූමිය. දැන් එතනදි ගත්තට පස්සේ කාම භූමියේ ඉන්න සත්වයින්ට වඩා වෙනස් රූප භූමියේ ඉන්න සත්වයෝ. රූප භූමියේ ඉන්න සත්වයින්ට වඩා වෙනස් අරූප භූමියේ ඉන්න සත්වයෝ. දැන් ඔහොම තල විදියට ගත්තත් වෙනසක් වෙනවා වගේම අපි ගම්මු පුද්ගලයාගෙන් පුද්ගලයට ගත්තොත් එතනක් තියෙනවා ලොකු වෙනසක් නේ. ආකල්පවල, සිතුම් පැතුම් වල, ගමන බිමන, කෑම බීම ආදී හැම දෙයකම වෙනසක් තියෙනවා. එතකොට ඒ කොහොම වුණත් කෙලෙස් වලට වසඟ වෙච්ච සංසාර සාගරයට ගොදුරු වෙච්ච අය වගේ නෙමෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නට සංසාරයේ අප්‍රමාණ විදියට පාරමිතා ධර්ම දියුණු කර ගන්නට ඕනේ. අපි අහලා තියෙනවා සාරා සංකේය කල්ප ලක්ෂයක් තිස්සේ ලෞතර බුදු බව පිණිසම පාරමිතා පිරුව කියලා නේද? එතකොට ඒ පාරමිතාව පුරන්න බෑ සාමාන්‍යයෙන් මිනිස්සෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට. මහා බෝසත් උතුමෙකුට විතරයි ඔය කියන මහා දීර්ඝ කාලයක් තිස්සේ එකම එක උත්තරීතර වූ අදහසක් වෙනුවෙන් ඔය තරම් කැපකිරීම කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඔන්න ඔය කැපකිරීම කරලා තමයි මේ මහා බෝසතාණන් වහන්සේලා තුන් ලෝකයේම කම්පා කරමින් මේ මිහිතලයට පහළ වෙන්නේ. බෝසත් උතුමෙක් විදියට.
ඒ බෝසත් උතුමන් වහන්සේ තමයි පාරමිතා සංඛ්‍යාත වුණු නුවණේ බලමහිමෙන් සියලු මාරයන් පරාජය කරමින් තුන් ලෝකයම ඒකාලෝක කරමින් ලෞතර බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරගන්නේ. අන්න පාරමිතා ශක්තියේ බලයෙන් එතකොට දැන් මේ ලෞතර බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරගත්තු මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මහත්ය ඥාන මහත්ය කාටවත් හිතලා කියලා නිම කරන්නට බෑ. ඒ තරම් අති විස්තරයි බුදු ගුණය. ඒ තරම් අති විස්තරයි බුද්ධ ඥාන සාගරය. ඒ නිසා මේ මනුස්ස ලෝකයෙන් බිහි වෙච්ච උතුම්ම මනුස්ස රත්නය තමයි බුදුරජාණන් වහන්සේ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේට සම කරන්න මේ මිහිතලය මත තවත් කිසිම කෙනෙක් නැති නිසා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා අසමයි කියලා. සමාන නෑ. ඒ බුදුරජාණන් වහන්සේට සමාන කරන්න තවත් මේ මනුස්ස ලෝකයේ මිනිස්සෙක් ඒ වෙනකොට නෑ. දිව්‍ය ලෝකවල දෙවිවරු ඒ බුදුරජාණන් වහන්සේට සමාන කරන්න බෑ. බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෝ සමාන කරන්න බුදුරජාණන් වහන්සේට බෑ. ඒ බුදුරජාණන් වහන්සේට සමාන කරන්න කෙනෙක් මේ ලෝක තලය තුල තවත් නැති නිසා අන්න බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා අසමයි කියලා. මේ ලෝකේ වෙන කාටවත් සමාන නැහැ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ එක ගුණයකටවත් සමාන කරන්න කෙනෙක් මේ ලෝකයේ තුල නැහැ. සඳහන් වෙනවා එක බුදුරජාණන් වහන්සේගේ ගුණයකට පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණයවත් සමාන වෙන්නේ නැහැ කියනවා. එතකොට එක බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයකට මහරහතන් වහන්සේලාගේ සෙසු ශ්‍රාවකයන් වහන්සේලාගේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ එකදු ගුණයකටවත් සමාන කරන්න බෑ කියනවා. හිතා ගන්න පුළුවන් නේද මේ ලෝකයට පහළ වෙච්ච බුදු කෙනෙකුගේ ගුණය මොන තරම් විචිත්‍රවත්ද කියලා, මොන තරම් විස්තරද කියලා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවශේෂ ලෝක සත්‍යයත් එක්ක සමාන නැති නිසා අසමයි කියලා කියනවා. ඊළඟ පදය තමයි ඇහුවේ සම කියන පදය නේද? සම. බුදුරජාණන් වහන්සේ අසම සම කියන ඕන අසම කිව්වා ලෝක සත්‍යයත් එක්ක සමානකම් නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. අවශේෂ සත්‍යෝ ඊට වඩා පහත් නේද? හැබැයි බුදුරජාණන් වහන්සේ සම වෙනවා එවැනිම තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම. බුදුරජාණන් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ අපි කියනවා ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ සර්වඥතා ඥානය ප්‍රතිලාභ කරගන්නේ බුදුරජාණන් වහන්සේලා කාගේවත් උදව්වකින් නෙමෙයි. තමන් වහන්සේගේම අවබෝධ ඥානයෙන් තමයි බුදුරජාණන් වහන්සේලා බවට පත් වෙන්නේ කාගේවත් උදව්වකින් නෙමෙයි. එතකොට හැම බුදුරජාණන් වහන්සේ නමකගේම ලක්ෂණයක් තමයි කාගේවත් උදව්වකින් නැතුව තමන් වහන්සේම පාරමිතා ශක්තියක් ඉස්මතු කරගෙන අන්න සර්වඥතා ඥානය ප්‍රතිලාභ කරගන්නවා. එතකොට සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අවබෝධ කරගන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය. එතකොට සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය එක හා සමානයි. දැන් අපි කියමු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍යයි ගෞතම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍යයි කියලා දෙකක් නැහැ. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම සර්වඥතා ඥානය ප්‍රතිලාභ කරගන්නේ එකම විදියට එකම ධර්ම කාරණා. ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සමාන වෙන්නේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම පමණයි. ඒ නිසා සමයි කියනවා අපි. ඒ නිසා සමයි කියනවා. බුදුරජාණන් වහන්සේ නමක්ම තවත් බුදුරජාණන් වහන්සේ නමකට සම වෙනවා. බුදුරජාණන් වහන්සේ නමත් ලෝක සත්වයාට අවශේෂ ලෝක සත්වයාට සම වෙන්නේ නැති නිසා අන්න අපි කියනවා අසම සම වූ බුදුරජාණන් වහන්සේ කියලා. ඒ නිසා අපි කියනවා අසම සම වෙච්ච භාග්‍යවතුන් වහන්සේ කියලා.
ඒ කාරණයෙන් තමයි බුදුරජාණන් වහන්සේ අසම සමවනසේක කියලා අවසරයි ස්වාමීන් වහන්සේ. දෙවෙනි ප්‍රශ්නේ විදිහට මා යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක්. ධර්මය ඉගෙන ගන්නට ගියහම ධර්ම කරුණු මතකයේ රැඳෙන්නේ නැහැ. සිතේ සංචල ස්වභාවය. එය අවම කර ගැනීමට විසඳුමක් තිබෙන ස්වාමීන් වහන්සේ. කරුවන් සරණයි මදිනාටම. දැන් ඉසුරු ප්‍රශ්නේ යොමු කළේ හැමෝටම තියෙන අර ඉසුරු කිව්වා වගේ හැමෝටම තියෙන ගැටලුවක් ගැන තමයි තාම වැදගත් ප්‍රශ්නයක් යොමු කළේ. මොකද්ද මේ හැමෝටම තියෙනවා ගැටලුවක් මේ දැන් ධර්මයේ ඉගෙන ගන්න ගියාට පස්සේ හැමෝගෙම තියෙන ආකල්පයක් තමයි මට මේ ධර්මයේ මතකෙ හිටින්නේ නැහැ. මට මතකෙ හිටින ප්‍රමාණය හරි අඩුයිනේ. ඒකට ඒක මතකෙ තියෙන්නේ ඊළඟ දවසේ බලනකොට ඒක අමතක වෙලා ගිහිල්ලා. ඒ ස්වરૂපයක් තියෙනවා මේ හැම කෙනෙකුටම. එතකොට ඒකට හේතුව තමයි මේ තමන් හිතනවා මේ දැන් හිතූ ගමන් ධර්මය සිහි කරන්න පුළුවන් වේවි කියලා. එතකොට මේකට මම හොඳ උදාහරණයක් කියන්නම් මේ හැමෝම වෙනුවෙන්. බලන්න දැන් අපි විභාගයක් සඳහා සූදානම් වෙනවා. දැන් අවුරුද්දක් දෙකක් තිස්සේ එකම විභාගයක් සඳහා සූදානම් වෙනවා නේද? එතකොට සූදානම් වෙනකොට විභාගයේ ලං වෙනකොට කියන කාරණයක් තමයි ඕනම දරුවෙක් කියන කාරණයක් ඕනම කෙනෙක් කියන කාරණයක් තමයි මම මෙච්චර පාඩම් කළා හැබැයි කිසි දෙයක් මතක නැහැ කියලා. නේද? හැබැයි එහෙම මතක නැහැ කිව්වට ඒ කියන දරුවම ගිහිල්ලා විභාගයට ඉඳගත්තට පස්සේ ගොඩක් දරුවෝ විභාගයේ ප්‍රතිඵල ඉතා සාර්ථක මට්ටමක තියෙනවා. ඒකට හේතුව තමයි ගොඩක් අය හිතනවා දැන් මොනවා හරි ධර්ම කොටාසයක් හෝ බාහිර විෂය ධාරාවක් හෝ ඉගෙන ගත්තට පස්සේ ඒක ඒ වෙලාවේ ඉඳලම නිකන් හිටපු ගමන් ඒක මතකයේ එළියට පනින තරම් මතකයේ තියෙන්න ඕන කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගුණට පස්සේ අන්නේ ගැටලුවට අවශ්‍ය උත්තරය තමා ළඟ තියෙනවා. ඒ නිසා තමයි විභාගයකට ගිහිපු දරුවෙක් වුණත් අදාළ ප්‍රශ්නය යොමු වෙනකොට ඒ ප්‍රශ්නයට නිසි පිළිතුර ලබා දෙනවා. ඒ නිසා අන්න ජයග්‍රහණයක් ඇති වෙනවා. ඕකම තමයි ධර්මය ඉගෙන ගන්න කෙනෙකුට. හැබැයි අර කාරණේ විතරක් නෙමෙයි ඉසුරු මෙතන තව කාරණයක් තියෙනවා. ධර්මය මතක හිටින්නේ නැහැ කියන කාරණය තුල තියෙනවා තව විශේෂිත කාරණයක්. ඒක ධර්මානුකූල කාරණයක්. ඒ තමයි මොකද්ද? ඕනම දෙයක් ඕනම විෂයක් ඉගෙන ගන්නකොට ඒ තුල සිහිය පිහිටීමේ හැකියාව තියෙනවා. දක්ෂ වෙන්න ඕන. අපි කියන එකට දක්ෂ වෙනවා කියලානේ. දැන් ඒ තුල හොඳට සිහිය පිහිටුවගෙන ඉන්න ඕන. මනාලෙස සිහිය තියෙන්න ඕන. ධර්ම කාරණා ඉගෙන ගන්න ගියාට පස්සේ ඔන්න සිතේ ස්වභාවය තමයි සිත නිතරම බාහිර අරමුණු අරගන්න ස්වභාවයක් තියෙනවා. එතකොට ධර්මී ඉගෙන ගන්න ගියත් ඒ ධර්මී ඇහෙන වෙලාවේදී ඇහෙන දෙයක වෙන්න පුළුවන්, දකින දෙයක වෙන්න පුළුවන්, නැත්තම් මතක් වෙන දෙයක් වෙන්න පුළුවන්. නිතර ඔන්න ඕවා සිහි කර ඉන්නකොට අර ඇහෙන ධර්මය මගහැරිලා යනවා. ඒකනේ ඇත්ත ස්වභාවය. එතකොට ඇහෙන ධර්මය මගහැරිලා ගියාට පස්සේ එයා කියනවා අනේ මට මතක නෑනේ කියලා. ඇයි එයා සිහි කර ඉඳලා තියෙන්නේ කොහොමද? ධර්මය කියන වෙලාවේදී ධර්මයේ ඉගෙන ගන්න වෙලාවේදී බණ අහන වෙලාවේදී ඒ දෙයට වඩා බාහිර අරමුණු වලට තමයි සිත යොමු කරලා තියෙන්නේ. අන්න එතකොට කියනවා මොකද්ද? මට මතක නෑ කියලා. හැබැයි ධර්මානුකූලව ගන්නම නම් ඕක ධර්මයේ ඉගෙන ගන්නකොට ධර්මයේ විතරක් නෙමෙයි සමාජයේ අපේ දූ දරුවන් පාසල් අධ්‍යාපනයේදී වුණත් ඊළඟට විශේෂ වෙනත් උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට උනත් ඉතා වැදගත්ම කාරණය තමයි මේ මතකය කියන එක නැවත වැඩි කරගන්නට කියන කාරණය තමයි අර Taman ඉගෙන ගන්නා වූ විෂයට හෝ ධර්ම කාරණාවට වෙනත් කටයුතු වලින් ඈත් වෙලා ඒ කෙරෙහිම සිත යොමු කරගෙන ඉන්න උත්සාහවත් වෙනවා. අපි ඒකට කියනවා මනාලෙස සිහිය පිහිටුවගෙන ඉන්නවා කියලා. එතකොට මේක හැමෝටම කරන්න බෑ.
හැමෝටම එක විදිහේ මතකයන් තමයි එන්නේ. හැමෝටම ඒකාකාරී මතකයක් එනවා කියලා කියන්න අපිට අමාරුයි. ඒ නිසා අර මතකයේ රැඳෙන්න නම් නිතරම කරන්නට ඕනේ ඒ පිළිබඳව කැමැත්තකුත් තියෙන්නට ඕනේ. නේ? අපි බණ අහනවා නම් බණ අහන්න කැමැත්තක් තියෙන්න ඕනේ. අකමැත්තෙන් ඇහුවොත් යමක් මොකද්ද වෙන්නේ? ඒක මතකෙට එන්නේ නැහැ. ඒක අපේ ජීවිතෙන් ඉක්මනටම ගිලිහිලා යනවා. හැබැයි අපි යමක් කැමැත්තෙන් ඇහුවොත්, කැමැත්තෙන් හැදෑරුවොත් ඒක විශේෂයෙන් ධාරණය වෙන ගතියක් තියෙනවා. ඒක ජීවිතයට ආලෝකයක් වෙන ගතියක් තියෙනවා. අන්න ඒ නිසා සිහිය තියෙන්නත් ඕන මේ වැඩේට. ඊළඟට කැමැත්ත තියෙන්නත් ඕන මේ වැඩේට. ඊළඟට තමයි ඒ වෙලාවේදී ඒ සඳහාම නැඹුණු සිතක් තියෙන්න ඕන. ඒ නැඹුණු සිතත් එක්ක තමයි ඒ ඔස්සේම කැමැත්තක් බවට පත් වෙන්නේ. අර සමාජයේ තියෙන අර අපි අවුරුද්දක් දෙකක් ඉගෙන ගන්නවා මට මතක නෑ කිව්වට ඒ සම්බන්ධයෙන් යම් මේ විභාග කටයුත්තක් ඒ සම්බන්ධයෙන් යම් විභාග කටයුත්තකට මුහුණ දෙනකොට අන්‍යයාට හැකියාව ලැබෙනවා අර කාලයක් තිස්සේ ඉගෙනගත්තු දේ මතක් වෙලා එයාට ඒ සඳහා නොබියවම මුහුණ දීමේ ශක්තිය උදා වෙනවා. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් කෙනාට කියන වචනයක් විතරයි එතන තියෙන්නේ. හැබැයි බොහෝ වෙලාවට ඔතනදී අර වැරදි විදියට ගන්නෙ අනිත් අයට මතක නම් මට බැරියයි කියලා. නේද? අපි ගම්මු සාමීන් වහන්සේ නමක් පැයක් දෙකක් නෙමෙයි පැය ගාණක් ධර්ම දේශනාවක් කරනකොට උන්වහන්සේත් ධර්මයයි දේශනා කරන්නේ නේ. එතකොට උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ උන්වහන්සේ යම් මාතෘකාවක් මුල් කරගෙන ධර්මයේ දේශනා කරනකොට ඒ මාතෘකාවට අදාළ කරුණු කාරණා ටික ඒ සාමින් වහන්සේට නොකඩවා ගලාගෙන එනවා. ඒවා ශ්‍රාවකයාට විස්තර කරන්න. නේද? එතකොට නැත්තම් ඒවා අටපාඩම් කරලා එහෙම තියාගෙන නෙමෙයි ඒ මාතෘකාවට අදාළ දෙයක් දේශනා කරනකොට අන්න අර කලින් හදාරපු දෙයක්, කලින් ඉගෙනගත්තු දෙයක්, නැත්තම් කලින් අහපු දෙයක්, නැත්තම් පොතකින් බලපු දෙයක් නැවත නැවත උන්වහන්සේ පදයක් ගානේ අරගෙන විස්තර කරනවා. ඔය විදියටම තමයි සාමාන්‍යයෙන් කෙනෙක් වුණත් ධර්මය හදාරනකොට එයා විෂය හදාරන කාලය මුළුල්ලේම ඒ ඔස්සේම සිත පවත්වන්නට උත්සාහවත් වෙන්න ඕනේ. සහ තවත් කාරණයක් තමයි අමතක වෙන්නට තියෙන තව කාරණයක් තමයි ඒකත් හරි වැදගත් කාරණයක්. මොකද්ද? බොහෝ දිනෙක ධර්මය ගැන අපි මේ සාකච්ඡාව ධර්මය ඉගෙන ගත්තට පස්සේ දැන් ඊට පස්සේ ඒක ආවර්ජනා කරන්නේ නැවත ඒක විමසන්නේ නැහැ නේ. නැවත විමසන්නේ නැති ආවර්ජනා කරන්නේ නැති ස්වභාවයක් තියෙන නිසා මොකද්ද වෙන්නේ? එක දවසේ ඉගෙන ගත්තට පස්සේ ඒක නැවත සිහි කරන්නේ නැති නිසා නැවත ඒක සිහි කරලා ආපහු භාවිතයට ගන්නෙ නැති නිසා අන්න යාට ඒක අමතක වෙලා යන ගතිය තියෙනවා. ඔය නිසා තමයි බොහෝ වෙලාවට අර නැවත ඒක සිහි කරන ගතිය අඩු වෙනකොට ඉතින් යාට කොහොමද අමතක වෙන ගතිය තියෙනවනේ. ඒ නිසා තමයි ලෝකේ බොහෝ දෙනෙක් ආධර්ම ඉගෙන ගන්න බොහෝ දෙනෙක් කියන්නේ අනේ මෙච්චර ඉගෙන ගන්නවා අපිට මේ මතක හිටින්නේ නැහැ කියලා. මේ මතක හිටින සුදුසු පරිසරය එයා හදාගෙන නැති නිසා තමයි ඒ දේ වෙලා තියෙන්නේ. සාමන් වහන්සේ අද දවසේ අපත් සමග එකතු වෙමින් වටිනා දහම් කරුණු රැසක් අද අපට පහදා දුන්නාට ඔබ වහන්සේට බොහෝමත්ම පිං. ඔව් අද සාකච්ඡා කළ කරුණු අපගේ දෛනික ජීවිතයට බෙහෙවින්ම වැදගත් වෙනවා. ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වුණු ඔබ සැමටත් ස්තුතියි. තවත් වටිනා මෙවැනි දහම් සාකච්ඡාවක් සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුදෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.